බේබි ඩිලිවරි එක තියෙන්නේ හෙට. ඔයාලගේ වයිෆ්ලත් එහෙමද guys? Oh no. ඔන්න guys අපි සැලොන් එකට යනවා. මට ඉතින් මේ බෑග් ඔක්කොම කරගහන් යන්න වෙනවා. ඉතින් ඊළඟට යන්නේ කාගිල්ස් එකට. අපිට හෙට හොස්පිටල් එකට අරන් යන්න ලෝ එකේ චොක්ලට් එකකුත් ගත්තා. ඔන්න ගයිස් මම කොහෙ ගියත් කන්න ආස කරන දෙන්නට කාමරේට අල්මාරියක් ගන්න අවශ්‍ය වෙලා තිබුණා. මම කරේ අපේ හොස්පිටල් බෑග් ටික ඔක්කොම චෙක් කරලා බැලුවා. මොකද හොස්පිටල් අම්මිගේ බබාගේ හොස්පිටල් බෑග් එක Hello guys, welcome to Damitruanti Vlogs. ඉතින් අද අපි දෙන්න මේ උදේම ලෑස්ති වෙලා යන්න හදන්නේ හංවැල්ල ටවුන් එකට. ඒ මොකද කිව්වොත් හෙට තමයි අපි චූටි මැණික ගන්න දවස. ඒ කියන්නේ බේබි ඩිලිවරි එක තියෙන්නේ හෙට. අපිට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න යන්න තියෙනවා. ඒත් එක්කම රුවන්තිගේ කොණ්ඩෙත් කපන්න ඕනේ කිව්වා. අපි නම් ගිහින් බලමුකෝ. අපිත් එක්ක රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. රුවන්තිට නම් හොඳටම පරක්කු වෙලා කියලා මෙන්න මේ විදිහට කෑ ගහන ගමන් තමයි හිටියේ. ඔයාලගේ වයිෆ්ලත් එහෙමද guys? Oh no. Hello guys, welcome to Damitruanti Vlogs. අද අපි දෙන්න යන්නේ හෙට අපේ ඩිලිවරි එකට අවශ්‍ය කරන බඩු වගේක් ගන්න. මේ තියෙන්නේ හංවැල්ලේ ටවුන් එක guys. මේ ටවුන් එකේ මාර වාහන තදබදයක් තමයි තියෙන්නේ මේ ඒරියා එකේ. අපි හැමදාමත් වගේ වෙහිකල් එක පාක් කරන්නේ මේ සුපුල් එකේ තියෙන වෙහිකල් පාක් එකේ. හෙට අපේ චූටි මැණිකව ගන්න හින්දා රුවන්ති නම් හොඳටම බය වෙලා ඉන්නේ. ඔන්න ගයිස් අපි සැලොන් එකට යනවා. සැලොන් මහසෙන්. මේක තියෙන්නේ හංවැල්ලේ. මට ඉතින් මේ බෑග් ඔක්කොම කරගහන් යන්න වෙනවා. ඉතින් මේ වගේ සැලොන් මහසෙන් එකෙන් කපපු සම්පූර්ණ ලේයර් කට් එකේ වීඩියෝ එක අපි දැන් ඇටච් කරන මෙතෙන්ට.
ඔන්න ගයිස් එයාගේ ලේ කට්ටිය ඉවරයි. ලස්සනට කොණ්ඩේ කපලා තියෙනවා. मनलोल रंग सेना हदेसियुम वदहना नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලානේ හිරිවැටුණු සඳසේ අපි දෙන්න ඊළඟට යන්නේ කාගිල්ස් එකට. මොකද අපිට හෙට හොස්පිටල් එකට අරන් යන්න කෑමට අවශ්‍ය බඩු වගේක් ගන්න තමයි කාගිල්ස් එකට ආවේ. වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවි ඔන්න ගයිස් අපි මුලින්ම කළේ ජෑම් එකක් ගත්තේ. මොකද අපිට රෑට බඩගින්නක් එහෙම ආවොත් පන් පෙත්තක් කන්න පුළුවන් නේ. ඒකින්ද ජෑම් එකකුත් ගන්නවා. ඔන්න ඊළඟට අපි පාන් ගන්න ගියා. ඊට පස්සේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගන්න ගියා මේ කිස්ට් එකේ මික්ස් ෆෘට් එකක්. ඔන්න මම රෙබලෝ එකේ චොක්ලට් එකකුත් ගත්තා. ක්‍රීම් මේක හොඳයි. මෙන්න මේ රත්ති ට්‍රීන් වන් එකකුත් ගත්තා. මොකද අපිට තේ කුඩු එහෙම සීනි එහෙම ගෙනියන්න අවශ්‍ය නැහැනේ. ඒ හින්දා මේ ට්‍රීන් වන් එක හොඳයි කියලා ඒක ගත්තා. ඊට පස්සේ අපි යන්නේ මේ ෆ්‍රෙෂ් මිල්ක් තියෙන ඒරියා එකට. ඔව්. ඊට පස්සේ අපි මේ කොත්මලේකේ නන් ෆැට් මිල්ක් එකක් ගත්තා. ඔන්න ගයිස් මම කොහෙ ගියත් කන්න ආස කරන දේ ස්කෑන් ජම්බෝ පීනට්. මම ජම්බෝ පීනට් එකකුත් ගත්තා. අරකින් ගන්න පෙට් බොක්ස් එකේ. හරිනේ? අවශ්‍ය වුණොත් කියලා මේ ටිෂූ එකකුත් ගත්තා. ඊට පස්සේ අපි ගන්න ගියේ කඩෂෝරු. කොහොමද ගයිස් අයතින් එහෙන සින්දු ටික? ඇත්තටම අපි මේ බ්ලොග් එක කරන්නේ අප්‍රේල් 8 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු දවස් හින්දා තමයි මේ කට්ටිය අවුරුදු සින්දු දාලා තියෙන්නේ. ඔන්න ගයිස් අපි කාගිල්ස් එකේ බඩු අරගෙන ඉවරයි. අපි දෙන්න මීළඟට යන්නේ දම්රෝ එකට. මොකද අපි දෙන්නට කාමරේට අල්මාරියක් ගන්න අවශ්‍ය වෙලා තිබුණා. තුනේ එක.
ඊට පස්සේ අපි මෙන්න මේ අල්මාරිය පර්චස් කළා. ඇත්තටම 15%ක ඩිස්කවුන්ට් එකක් වැටලා තිබුණා මේ අල්මාරියට. හරි ලස්සනයි, ඉඩක් තියෙනවා හොඳට. උදේ ඉඳන් ඇවිදලා මගේ චූටි අම්මිටයි දුවටයි හොඳටම මහන්සි වගේ. ඔන්න ගයිස් අපි ගෙදර ඇවිල්ලා අවසානෙටම කරේ අපේ හොස්පිටල් බෑග් ටික ඔක්කොම චෙක් කරලා බැලුවා. මොකද හොස්පිටල් එකට ගේන්න කියලා තියෙන මොනවා හරි මග හැරුණොත් එහෙම අපිට. ඇත්තටම අපි දෙන්නම ඉන්නේ මාර බයකින්. මොකද මේක අපේ පළවෙනි අත්දැකීමනේ. බයත් එක්කම කුතුහලයකුත් තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මගේ රුවන්තිටයි මගේ චූටි දූටයි කිසිම කරදරයක් නැතුව මගේ රත්තරන් දුව මේ ලෝකෙට බිහි වෙන්න කියලා. සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට දෙන්නටම ලැබිලා අම්මිත් ආරක්ෂා කරගෙන ලස්සන නිදුක් නිරෝගී චූටි දුවෙක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න ගයිස් නිදා ගන්න ලං වෙලා අපි දෙන්න කරේ අපේ රූම් එක සරසපු එක. මොකද චූටි දූ ගෙනාවට පස්සේ යාට බල ඉන්න තියෙන්නේ බෑ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. අම්මිගේ බබාගේ හොස්පිටල් බෑග් එක මේ විදියට හදාගත්තා. මේක තමයි අපේ කෑම මල්ල. එහෙනම් අපි ගිහින් එන්නම් ගයිස්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.